අයිබෝන් පුතේ අද අපි කතා කරන්නේ පයිතකරස් සම්බන්ධය ගැන 9 වසරේ පාඩමක් මේක. ඒ වගේම අනිවාර්යයෙන්ම අපිට ඕන වෙන පාඩමක් මේ පාඩම එක ඉස්සරහා පාඩම් බැඳලා තියෙනවා. ඒ නිසා අපි මේක මුල ඉඳන් ඉගෙන ගමු. මේක තියරි පන්තියේ නෝට් එක දෙන්න ඕන නිසා මම නෝට් එකක් දෙන ගමන් තමයි පාඩම කරන්නේ. හරිද? හරි. ඉස්සෙල්ලාම බලමු ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදය කියන්නේ මොකක්ද කියලා. හැමෝම එක දන්නවා ත්‍රිකෝණයක පුතේ 90ට ඉස්සරහට අංශක 90ට ඉදිරියේ තියෙන පාදයට අපි කියනවා මොන පාදයට? කර්ණපාදය. කර්ණපාදය. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? කර්ණපාදය. එතකොට පයිතගොරස් කියන විද්‍යාඥයා මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් ප්‍රමේය කියලා තියෙනවා. අපි අන්න ඒක තමයි දැන් මේ පාඩමේ කතා කරන්නේ. හරි. හැමෝම ඍජුකෝණී ත්‍රිකෝණයක් හැදලා මෙන්න මේ කර්ණපාදය නම් කරගන්න. ඒ වගේම මේ පාද දෙකට අපි කියනවා ඍජු කෝණය අඩංගු පාද කියලා. ඍජු කෝණය අඩංගු වෙලා තියෙන පාද දෙක. ඍජු කෝණය අඩංගු පාද. right මෙයාලට අපි කියනවා ඍජු කෝණය අඩංගු පාද. right. මේ සටහන ඇඳගන්න. right. සටහන ඇඳගෙන මේක YouTube වීඩියෝ එකක් නිසා ඔයාලට වෙලාව දෙන්නේ නැහැ මම. ඔයාලා අවශ්‍ය තැන නතර කරලා බලන්න. මේ සටහන ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ ලියන්න ප්‍රමේය කියලා. වම් පැත්තේ ලියන්න ප්‍රමේය. ප්‍රමේය කියලා ලියන්න. ප්‍රමේය ඉදිරියෙන් ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණය අඩංගු පාද මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵල එකතුවට සමාන වේ. කර්ණපාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණය අඩංගු පාද මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵල එකතුවට සමාන වේ. වර්ගඵල එකතුවට සමාන වේ. හරි. එහෙම ලියන්න ඕන ප්‍රමේය. හරි. අපි බලමු මේ කිව්වේ මොකක්ද කියලා. දැන් මෙන්න මේ වගේ කතාවක් කියන්නේ. දැන් අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක පුතේ කර්ණපාදයේ මත සමචතුරස්‍රයක් අඳින්න පුළුවන්. හරිද? දැන් ඔයාලා ගන්න මෙන්න මේ පාදයේ මත මෙහෙම සමචතුරස්‍රයක් අඳිනවා. හරිද? එකම දිගක් තියෙන සමාන පාද දෙකක් අඳින්න ඕන. ඔයාලට මේක පුළුවන් කොටු ගණන් කරලා අඳින්න පොතේ. හරිද? මගේ හරියටම සමාන නැහැ ආසන්නව ගන්නේ. මම ආයි අඳින්නම්. මේ වගේ ඇඳගන්න. හරිද? මොකද? ඊට පස්සේ මේ පැත්තටත් අපි අඳින සමචතුරස්‍රය. මේ පැත්තටත් අඳින සමචතුරස්‍රය. right. දැන් අපි හිතමු මේ පාදයේ දිග සිම්පල් C කියලා හිතන්න. මේකේ දිග A කියලා හිතන්න. මේකේ දිග B කියලා හිතන්න. උතර මෙයා සමචතුරස්‍රයක් නම් මේ පාදය C වෙනකොට මේ පාදයට C. හරිද? මේ පාදයේ B වෙනකොට මේ පාදයට B. මේක විතරනේ පාද හතර මෙහෙමයි. සමචතුරස්‍රයක්. ඒ කරන මම මේ පාද හතර සමානයි කියලා මාක් කරේ. මේ පාදයේ A නම් මේ පාද තුනක් සිම්පල් A වෙනවා. හරිද? දැන් ඔයාලට කියන්නේ ප්‍රමේය කියන්නේ මෙන්න මේ ඍජුකෝණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය තියෙනවනේ. අපි හිතමු මේ පාදයේ දිග 5ක් වුණා නම් කියලා. ඔයාලා නම් උදාහරණයක් විදිහට 5ක දිග එකක් ගන්නවා. උදාහරණයක් විදිහට 5ක දිග එකක් ගන්නවා. right? ඊට පස්සේ මේකේ දිග 4යි කියලා ගන්නවා. මේකේ දිග 4යි කියලා ගන්නවා. මේකේ දිග 3යි කියලා ගන්නවා. 3යි කියලා. උතර මේකෙදි වෙන්නේ මෙන්න මෙතන ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය 5 වෙනි කිරීම 5 25යි. හරිද? එයා සමාන වෙනවා මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලවල එකතුව. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ 3 වැඩි කිරීම 3ක්. මෙතන ඇවිල්ලා තියෙන්නේ 4 වැඩි කිරීම 4ක්. සමචතුරස්‍රයක් කියන්නේ දිග වැඩි කිරීම පළවෙනි. ඒතර බලන්න වර්ගඵලවල එකතුව සමාන වෙන හැටි 3 වරක් 3 9යි 4 වරක් 4 16යි ගානට 25 සෙට් වෙනවා. මොකද වෙන්නේ? පයිතගොරස් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙනවා සමචතුරස්‍රය ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ මත සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද මත සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි කියලා.
හරිද? දැන් ඔයා මේක බලන්න මේ 5යි 4යි 3යි ඍජුකෝණී ත්‍රිකෝණයක පාද වෙන්න පුළුවන් දෙක. මොකද මෙතන අංශ 90ත් එක්ක 4යි 3යි දිග ඇඳලා පස්සේ ඔටෝමැටිකලි ඉතුරු එක එන්න ඕන. මේක 4ක් වෙලා මේක 3ක් වුණාට පස්සේ මේක අනිවාර්යයෙන්ම 5ක් එන්න ඕන. හරිද? ඒක ඔයාලට පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. පොතේ කොටු ගණන් කරලා අඳින්න මේ පැත්තට සෙන්ටිමීටරයක් වගේ දිග ගන්න. එතකොට සෙන්ටිමීටර 3යි මේ පැත්තට සෙන්ටිමීටර 4යි. ඉබේටම මෙතන අංශ 90 ගානට ගත්තා නම් ඉබේටම මේක 5ක් වෙනවා. ඒතර ඔයාලට පුළුවන් විවිධ චතුරස්‍රය භාවිතා කරලා මේ පැත්තට 5ක් ගන්න, මේ පැත්තට 5ක් ගන්න. ඔය කියන સિદ્ધාන්තය බලන්න පුළුවන්. රයිට්? අපි දැන් මේක නෝට් එක විදිහට ලියන්න. මේ ටික ලියන්න එපා. අර කලින් ගත්ත සංකේතෙක මම ගන්නම්. කලින් ගත්ත සංකේතෙක ගන්නම් කර්ණපාදය දිග විදිහට ගන්නවා සිම්පල් C. මේක ගන්නම් A, මේක ගන්නම් B. හරිද? ඒතර මේකත් C, මේකත් A, මේකත් B වෙනවා. හරි? සම්මුතිය නිසා. දැන් මේක කියන්නේ මෙන්න මේ කර්ණපාදයේ මතකදී සම්මුතිය වර්ගඵලය මෙන්න මේ සම්මුතිය වල වර්ගඵල වල එකකට සමානයි කියලා. හරිද? ඒතර මම ලියන්නම් මෙයාගේ වර්ගඵලය එකතු කියන්නේ A වැඩි කිරීමේ කියන්නේ A වර්ගය, B වැඩි කිරීම B කියන්නේ B වර්ගය. අන්න එයා සමාන වෙනවා කාටද? මෙන්න මේ C ගේ වර්ගය. සම්මුතිය රාශිය කියන්නේ B වැඩි කිරීම පද. අන්න ඒක තමයි පයිතගොරස් සම්බන්ධය කියන්නේ. හරි. මේ රූප සටහන ඇඳලා මෙයා ලියාගෙන කොටු කරගන්න. හරි. අපි ඊළඟට බලමු මේක කොහොමද ගණන් හදන්නේ කියලා. අතන මේක පොඩි පාඩමක්. ඔච්චරයි තියෙන්නේ තියෙන්නේ. මේකේ කොහොමද ගණන් හදන්නේ කියලා බලමු. මේකේ ගණන් දෙන්නේ පුතේ හැමතිස්සෙම ත්‍රිකෝණී ත්‍රිකෝණාශ්‍රිතව තමයි එන්නේ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද 3ක් තියෙනවානේ. ඕනම ත්‍රිකෝණයක පාද 3යි. ඒතර ඒ පාද 3ේ දෙකක් දීලා ඉතුරු එක අහනවා. ඕනම දෙකක් දීලා ඉතුරු එක අහනවා. මේ දෙන්න දුන්නොත් මෙයා අහනවා. මේ දෙන්න දුන්නොත් මෙයා අහනවා. හරිද? ඒක බලන්න පළවෙනි ගාන. උදාහරණයක් මෙහෙමයි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මේ වගේ. එයාගේ මේ පාදයේ දෙනවා මම කලින් ගත්ත උදාහරණයක් ගන්නම්. මේ පාදයේ දෙනවා 3යි කියලා. මේ පාදයේ දෙනවා 4යි කියලා. මේක ටික දන්නේ නැහැ x. හරිද? අපි අර කලින් කතා කරා වගේ x ට අනිවාර්යෙන් එන්න ඕන 5ක්. බලමු ඊළඟට කියන්නේ. හරි. කර්ණයේ වර්ගය සමානයි. කර්ණය කියන්නේ මෙයාට දිගින් වැඩිම පාදයට. කර්ණයේ වර්ගය සමානයි. ත්‍රිකෝණයේ අඩංගු පාදයන් වල වර්ගයන් එකතුවට. 3 වර්ගය දෙන 4 වර්ගය. හරිද? x වර්ගය සමානයි 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය 16යි. x වර්ගය සමානයි මේ දෙක එකතු වුණාම 25යි. හරිද? අපි දෙපැත්තම වර්ගමූලය ගන්නවා. දෙපැත්තම වර්ගමූලය ගත්තාම x වර්ගයේ වර්ගමූලය x 25ගේ වර්ගමූලය 5යි. අර වර්ගමූලය ගන්නකොට ධන හොරින ගන්න ඕන. හැබැයි පාදයක දිගක් වෙන්න බෑ. ඒ නිසා මේක ධන විතරයි සලකන්නේ. හරිද? එනවා x සමානයි 5යි. තවත් උදාහරණයක් බලන්න. අපි ඒකෙදි කර්ණය දීලා වෙන පාදයක් අහමු. මෙන්න මේක x මේක 13යි මේක 12යි කියලා හිතන්න. හරිද? දැන් ඔකට අපිට පයිදගරස් දාන්න පුළුවන්. දාලා මේ නොදන්න පාදය හොයාගන්න පුළුවන්. ඒතර කර්ණයේ වර්ගය සමානයි 13 වර්ගය. කර්ණය කියන්නේ අනුවට ඉදිරියින් එක්කෙනා. 13 වර්ගය සමානයි x වර්ගය එකතු කිරීම 12 වර්ගය. හරිද? x වර්ගය එකතු කිරීම 12 වර්ගය. ඒතර 13 වර්ගය කියන්නේ 13 වැඩි කිරීම 13 169යි. සමානයි x වර්ගය කියන්නේ x වර්ගයම අපි දන්නේ නැහැ එයා 12 වර්ගය 144. හරිද? 12 වර්ගය 144. දැන් අපිට 144 වම් පැත්තට ගේන්න වෙනවා සමීකරණ x වර්ගය උත්තර කරන්න. මෙයා මේ පැත්තට ගියමු. 169 ධන එක්කෙනා වමට එක්ක ඍණ වෙනවා 144 සමාන x වර්ගය. මේ දෙක අනුනහම වෙන්නේ කියලා. 9න් 4ක් ගියම 5යි. මෙතන 6න් 4ක් ගියම 2යි. එනවා 25ක් කියන x වර්ගය. ඔය පුළුවන් දෙකටම වර්ගමූලය ගන්න. කලින් වගේම x ේ උත්තරේ 5. නම් මේ දෙක වෙනවා 5. හරිද? ඒකට තව උදාහරණයක් බලන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් අපි බලමු මේක 25යි. රයිට්? මෙයා 24යි. මෙයා 24යි. මේක x කියලා ගමුකෝ. රයිට්. දැන් මේකෙත් x වයන් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කරලා මේ ගාන හදලා ඉවර වෙලා මගේ උත්තරේ ඔයාගේ උත්තරේ සමානද කියලා බලන්න. හරිද? right.
කර්ණීය වර්ගය සමානයි 25 වර්ගය සමානයි ඍජු කෝණය අඩංගු පාදයන් වල වර්ගයන්ගේ එකතුව. 24 වර්ගය එකතු කිරීම x වර්ගය. 25 වර්ගය කියන්නේ මොකද? 25 වැඩි කිරීම 25. 625යි. හරිද? 24 වර්ගය කියන්නේ 24 වැඩි කිරීම 24. 576යි. එකතු කිරීම x වර්ගය. මෙයා මේ පැත්තට ගිහින් 625 අඩු කිරීම 576 වෙනවා. සමානයි x වර්ගයට. ක්‍රමයේ දෙන්න අඩු කරාම කීයද? 49. 49. पर දෙකෙන් වර්ග මූලය ගන්න පුදා වර්ග මූලය ගත්තට පස්සේ අපිට එන උත්තරයක් x සමානයි 49 කියන්නේ 7 වැඩි කිරීම 7. 7 වර්ගය. උත්තරේ 7. සමානයි 7. right? මම මේකට සෙන්ටිමීටර දැම්මේ නැහැ. සෙන්ටිමීටර දැම්මම උත්තරේට සෙන්ටිමීටර දාන්න සාමාන්‍ය පාදයක දිගක් නිසා දිග ඒකකයක් දාන්න ඕන. ඒකකයක් නැත්නම් අපි දිග ඒකක කියලා ලියනවා. දිග ඒකක. හරිද? ඊළඟට අපි බලමු මේකේ කොහොමද ගණන් එන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මේ මූලික සංකල්පයන් මේ බලමු. දැන් බලමු විභාග ගණන් නැත්නම් ඉස්කෝලේ අච්චුපති ගණන් සෙට් එකක් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා.